ඒ කියන්නේ අපි ගන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි අපේ සෝල්ට් කියලා අපි දන්නේ. කෑම වලට එහෙම දාන්නේ. මේක හදන්නේ මේ විදිහට. සෝල්ට්ස් වල සන්ලයිට් එකකින් මේ මැරීන් වෝටර් වල තියෙනවා. වෝටර් ඔක්කොම ඉවපරේට් වෙලා යනවා. සෝල්ට් ඉතුරු වෙනවා. අන්න ඒක තමයි පියුරිෆයි කරලා අපිට ලුණු විදිහට දෙන්නේ. නේ? එතකොට අපි කෑම වලට දානවා ලුණුනේ. ලුණු නැතුව අපිට ගන්න පුළුවන්ද? හා? බෑ. ලුණු නැතුව අපිට ගන්න බෑ. ලුණු වැඩි වුණොත් ගන්න පුළුවන්ද? ඒත් බෑ. නේ? ලුණු වැඩි වුණත් ගන්න බෑ. ලුණු ටිකක් මදි වුණොත් කෑමට රසයිද? නෑ. ඒත් ගන්න බෑ. ලුණු කියන එක සෝල්ට් අපි දානවා කෑම වලට. ඒක හැබැයි හරි ගානට එන්න ඕනේ නේ. අම්මලා කියන්නේ හරියට ලුණු දාන්න ඉගෙන ගන්න කියලා කෑම වලට නේද? උයද්දි සෝල්ට් කියන එක හරි වැදගත්. මෙන්න මේ සෝල්ට් වගේ තමයි ළමයි අපේ ජීවිතේ දේවල්. අපේ ජීවිතේ දේවල් ඕනෙම දෙයක් ඕනෙවට වඩා වැඩි වුණත් ඒක හොඳ නැහැ. ඕනෙවට වඩා අඩු වුණත් හොඳ නැහැ. හරියට කෑමට ලුණු දානවා වගේ තමයි. ලුණු ටික ගානට තිබ්බොත් තමයි කෑම එක රස වෙන්නේ. ඒ වගේ තමයි අපි එදිනෙදා ජීවිතේදී අපි කරන දේවල් බැලන්ස් එකේ කරන්න ඕන. ඕනෙම දෙයක් හොඳ දෙයක් වුණත් ඒක ඕනෙවට වඩා ගොඩාක් අපි ඒකටම නිකන් ඇඩික්ට් වෙලා කරොත් ඒක නරකට හැරෙන්න පුළුවන්.